සිංහල ඇකඩමි YouTube චැනලය තුළින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ සිංහල නූතන පද්‍ය සංග්‍රහයේ එන මගුල් ගීය පද්‍ය පන්තිය පිළිබඳව. මගුල් ගීය පද්‍ය පන්තිය පිළිබඳ සාකච්ඡා කිරීමේදී මෙම පද්‍ය පන්තියේ රචකයා වන්නේ අරිසෙන් අවුබුදු නම් කවියා. ඔහු හෙළහවුල පෝෂණය කළ කවියෙකු විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. හෙළහවුලේ භාෂා රීතිය පොදු ජනතාව අතරට ගෙන ගිය සාර්ථකම කවියෙක් විදියට මේ අරිසෙන් අවුබුදු කවියා හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ හෙළහවුලට අයත් මගුල් ගීය පද්‍ය පන්තිය පිළිබඳව අපි සාකච්ඡා කරලා බලමු. මගුල් ගීය පද්‍ය පන්තියට වස්තු විෂය වෙලා තින්නේ වසන්ත කාලය. ඉතින් මේ වසන්ත කාලයේ තියෙන සුන්දරත්වය තමයි මේ පද්‍ය පන්තිය පුරාවටම අලංකාර ලෙස ගලාගෙන ගිහින් තියෙන්නේ. ලංකාවේ තියෙන සොබාදහමේ තියෙන අපූර්ව වූ සුන්දරත්වය, ඒ ඍතුන් වල තියෙන සුන්දරත්වය, මේ ආදී කරුණු මේ මගුල් ගීය පද්‍ය පන්තියෙන් එකිනෙකට විස්තර කරන ආකාරය අපිට හඳුනා ගන්න පුළුවන්. මේ පද්‍ය පන්තිය සඳහා යොදාගෙන තියෙන්නේ සිලෝ කියන පැරණි ගී විරිත. අපි යම් පද්‍ය පන්තිය පිළිබඳව සාකච්ඡා කරන්න. මල් ගොමු ගුමු ගුමු ගන්වන්නේ මී වදවල පැණි පුරවන්නේ කුරුළු සරින් කන් පිනවන්නේ මුළු ලොව උයනක් කරවන්නේ. මේදී මේ පද්‍ය පන්තියේ භාෂාමය ලක්ෂණ පිළිබඳවත් අවධානය යොමු කරමු. මෙහිදී ගුමු ගුමු වැනි අනුප්‍රාස යොදාගෙන තියෙනවා පද්‍ය පන්තියේ සාර්ථකත්වය උදෙසා. වසන්ත කාලය එහෙම නැත්නම් අවුරුදු කාලය වස්තු විෂය කරගෙන තියෙන මේ පද්‍ය පන්තියේදී සොබාදහමේ තියෙන සුන්දරත්වය, ඒ සුන්දර වූ අවස්ථාවන් අපූර්වට විද්‍යමාන කරන ආකාරය හඳුනා ගන්න පුළුවන්. ඉතින් මල් ගොමු වලට ගුමු ගුමු නන්වමින්, මී වදවල පැණි පුරවමින්, කුරුළු සරින් කන් පිනවමින් මේ මුළු ලෝකයම උයනක් බවට පත් කරවන්නේ කවුද? වසන්ත කාලය. ඉතින් ජම්බු ගහට රත පොරවන්නේ, බක් මී ගහ කහ අන්දන්නේ, අඹ දළුලා රත තවරන්නේ, ලෝකත විසිතුරු කැරලන්නේ. ජම්බු ගහට රත පොරවන්නේ. මෙහිදී ජම්බු ගස්වල ගෙඩි රතු පාටින් පිරීලා තියෙනවා. බක් මී ගහ කහ පාටින් ලස්සන වෙලා තියෙනවා. අඹ දළු හැදිලා තියෙනවා ලා රතු පාටින්. ඉතින් මේ හැමදේම එකතු වුණාම ලෝකත විසිතුරු කැරලන්නේ. මේ ලෝකය කියන කාන්තාව, ලෝකය නැමැති කාන්තාව විසිතුරු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවල වාචාර්ථය ඉක්මවා ගොස් ව්‍යංගයෙන් අපූර්ව සුන්දරත්වය විස්තර කරන ආකාරය හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මෙහිදී පොරවන්නේ, අන්දන්නේ, තවරන්නේ, කැරලන්නේ ආදී වශයෙන් එලිසමයත් ආරක්ෂා කරලා තියෙනවා. ඒ වගේම අපිට හඳුනා ගන්න පුළුවන් ඒවා ස්ත්‍රී වාචී පද. ඒ වගේම ලෝකත, ඒ කියන්නේ ලෝකයේ නැමැති කාන්තාව රූපකාර්ථවත් වචන භාවිතා කරලා තියෙන ආකාරයත් හඳුනා ගන්න පුළුවන්. මේ ලෝකය කාන්තාවකට සමාන කරමින් මේ සුන්දරත්වය විස්තර කරන ආකාරය අපිට මේ පද්‍ය පන්තියේදී හඳුනා ගන්න පුළුවන්. එරබදු පැහැයෙන් දුලවන්නේ, නාගස් සුවඳින් බැඳලන්නේ, විලේ නෙළුම් මල් පොබ යන්නේ, නෙත ගිය ගිය අත පනවන්නේ. මෙන්න මේ පද්‍ය පන්තියේත් අපිට අනුප්‍රාසාත්මක වචන භාවිතා කරලා තියෙන ආකාරය හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ස්ත්‍රී වාචී පද මේ පද්‍ය පන්තිය පුරාවටම අපිට දැක ගන්න පුළුවන්. එතකොට මෙහිදී කියනවා අර කලින් වගේම එරබදු මල් වල පැහැයෙන් බබලන. ඒ වගේම නාගස් සුවඳින් බැඳලන්නේ. නාගස් වල සුවඳ පැතිරෙනවා. විලේ නෙළුම් මල් පොබ යන්නේ, විල්වල නෙළුම් මල් පුබුදිනවා. ඉතින් නෙත ගිය ගිය අත පනවන්නේ. ඇස් යන හැම පැත්තක්ම හරිම ප්‍රාණවත් ආකාරයට තියෙනවා. ඉතින් මේ කියන්නේ වසන්ත කාලයේ එහෙම නැත්නම් අවුරුදු කාලයේ සොබාදහමේ තියෙන සුන්දරත්වය. වසන්ත කාලය කියන්නේ සොබාදහම ඊටාම නැවුම් විදියට ප්‍රාණවත්ව හරිම ලස්සනට
තියෙන කාලයක්. ඉතින් අන්නේ සුන්දරත්වය තමයි මේ අපූර්ව ලෙස විස්තර කරන්නේ. ඒ වගේම හෙළහවුලේ කවියන්ගේ ආවේනික ලක්ෂණයක් තමයි අමිශ්‍ර සිංහල ඇකාරය භාවිතා කිරීම. ඉතින් මෙන්න මේ අරිසෙන් අවබුදු කවියා විසින් රචනා කරන ලද මේ මගුල් ගීය පද්‍ය පන්තියේදීත් අපිට මේ ඇකාරය දැක ගන්න පුළුවන්. ඉතින් අපිට බැඳලන්නී කියන එකේදීත් අපිට ඇකාරය හම්බ වෙනවා. ඊට කලින් කැරලන්නී කියලා වචනයක් හම්බුණා. එතනත් තියෙනවා ඇකාරය. ඊළඟ කවියේත් අපිට ඇකාරය හඳුනා ගන්න පුළුවන්. ගමේම පුහුලන් ඉදවන්නේ සොරුන් බවට වවුලන් ලන්නේ තන වවුලුපල වල් දෙන්නේ ගම් දරුවන් හට වැඩ දෙන්නේ. මෙන්න මේ පද්‍ය පන්තියේත් අපිට ඇකාරය භාවිතා කරලා තියෙන ආකාරය හඳුනා ගන්න පුළුවන්. ඉතින් තව දුරටත් ප්‍රකාශ කරනවා පළතුරු ඉදෙන කාලය. මේ වසන්ත කාලය කියන්නේ පළතුරු ඉදෙන කාලය. ඉතින් මේ පළතුරු කන්න මේ පුහුලන් ඉදෙන කාලේ කන්න එනවා වවුලු. ඉතින් මෙතන වවුලු සොරු ලෙස කවියා හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේ ප්‍රකාශ කරන්නේ වසන්ත කාලයේ තියෙන සබාදහමේ සාමාන්‍ය සිතින්. ඉතින් ඒවා ඊටාම අපූර්ව ලෙස කවියා විග්‍රහ කරන්න උත්සාහ කරලා තිබෙනවා. මල් සරහටහි සපයන්නේ යොවුනන් සිත් ඉන් බැඳලන්නේ දෙක දෙක එක්කර ඈදන්නේ නොමිලේ කපුකම් කරවන්නේ. ඔන්න මේ පද්‍ය පන්තියේ බැඳලන්නේ එක්කර වගේ වචනවල ඇකාරය භාවිතා කරලා තියෙනවා. මේ වසන්ත කාලය කියන්නේ මල් සරා නැත්තම් අනංගයාගේ හීපහරින් යෞවනයන් එකට එකතු වන කාලයක් කියලා. ඉතින් ඔහු හඳුන්වනවා වසන්ත කාලය විසින් තමයි මේ යෞවනයන්ගේ සිත් එකිනෙකා හා බැඳීම කරන්නේ කියලා. වෙන් වූ වන්සිත කලබන්නේ පැරණි තරහා හැම යටලන්නේ ආයෙත් එකමුතු කරවන්නේ පවුල් අවුල් විසඳාලන්නේ. අපි සාමාන්‍ය සමාජ ව්‍යවහාරයේදීත් අපි භාවිතා කරන අවුරුදු කාලය කියන්නේ තරහ මරහ අමතක කරලා නැවත සිත් සතුටින් ඉන්න කාලයක් කියලා නේද? ඉතින් මෙන්න මේ අදහස තමයි මේ පද්‍යපේලෙන් දීලා තියෙන්නේ. තරහ වෙලා වෙන් වෙලා ඉඳපු අය ඒ පැරණි තරහවල් අමතක කරලා ආයෙත් එකතු කරවන කාලයක් තමයි මෙන්න මේ වසන්ත කාලය කියලා කියන්නේ. ඉතින් මේ වසන්ත කාලයට තමයි මේ ස්ත්‍රීවාචී පදය යොදාගෙන වසන්ත කාලය කාන්තාවක් විදියට හඳුන්වලා දීලා තියෙනවා. මෙන්න මේ පැදි ගත්තහම මේවා ධ්වනි පූර්ණ ලෙස නිර්මාණය කරලා තියෙන අවස්ථා විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ කවිය කියවද්දී අපිට රසිකයාට හොඳට හිතට දැනෙන විදියට රචනා කරලා තියෙනවා. කොල්ලන් කෙල්ලන් පොබයන්නේ මහලු සිතෙත් කෙලි රිසිලන්නේ ගෙයි ගෙයි බක්වෙස් ගන්වන්නේ අවුරුදු කිරිබත උයවන්නේ. ඉතින් ඔන්න කියනවා කොල්ලන් කෙල්ලන් පොබයන්නේ. කොල්ලන් කෙල්ලන් හරිම ප්‍රබෝධමත්. තරුණ සිත් හරිම ප්‍රබෝධයෙන් ගත කරන කාලයක්. ඒ වගේම මහලු වියේ සිටින කට්ටියත් ඊටාම ප්‍රබෝධයෙන් කටයුතු කරන කාලයක්. ඉතින් හැම ගෙදරකම ගෙයි ගෙයි කියලා අනුප්‍රාසාත්මක වචන යොදාගෙන තියෙනවා. මේ ගෙයි ගෙයි බක්වෙස් ගන්වන්නේ කියන්නේ හැම නිවසකම බක් මාසයේ උත්සවශ්‍රීය ඇවිත් තියෙනවා. ඒ සුන්දරත්වය තියෙනවා. ඒ වගේම එහෙම නැවුම් කාලෙක අවුරුදු කිරිබත හැදෙනවා. ඉතින් මෙන්න මේ හැමදේම කරන්නේ කවුද? මේ වසන්ත කාලය විසින්. දස දෙස සුවඳින් බැඳලන්නේ ගතට සිතට නව පණ දෙන්නේ කුඹුරට ආසිරි සලසන්නේ රට වට සොම්නස ගෙන යන්නේ. මේ පද්‍ය පන්තියේත් ඔන්න මේ අවස්ථාවේදී ඇකාරය බහුලව භාවිතා කරලා තියෙන ආකාරය හඳුනා ගන්න පුළුවන්. සෝබාදහමේ තියෙන සිසිලස සුවඳ ගතට සිතට දැනෙන
වෙනස, සුන්දරත්වය මේ වගේ දේවල් කුඹුරට ආසිරි සලසනවා. කියන්නේ තිබෙන කෘෂිකාර්මික කටයුතු දියුණු වෙන කාලයක්. ඉතින් මේක රටටම ඉතාමත් සතුටුදායක කාලයක්. ඉතින් මේ සතුටුදායක කාලය ගෙනත් දෙන්නේ මේ වසන්ත කාලය විසින්. සිසිර කුමරි පස්සට ලන්නේ ගිම් කුමරිට පෙරටුව එන්නේ. දිනිසුරු කුමරුට අත දෙන්නේ ලොවටම මගුලක් සලසන්නේ. මේ ඊටාම ලස්සන පද්‍ය කොටසක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. සිසිර කුමරි පස්සට ලන්නේ. සිසිර ඍතුව නැමැති කුමරිය මදක් පස්සට යනවා. පස්සට ගිහිල්ලා ඉදිරියට එනව කවුද? ගිම්හාන ඍතුව නැමැති කුමරිය. ඉදිරියට ඇවිල්ලා මොන කුමරා සමගද අතිනත ගන්නෙ? දිනිසුරු සමග. ඒ කියන්නේ හිරු. හිරු සමග අතිනත ගන්නවා. මෙය මේ ලෝකයටම මංගල්‍යයක් සලසනවා කියලා කියනවා. ඒ කියන්නේ සිසිර ඍතුව ඉවර වෙලා ගිම්හාන ඍතුව ආරම්භ කරනවා. ඒ ආරම්භ වන ගිම්හාන ඍතුව ලෝකයටම මංගල අවස්ථාවක් විදියට ඒ සුන්දරත්වය පැහැදිලි කරලා දෙනවා. ඉතින් මෙහිදී සිසිර කුමරි, ගිම් කුමරි මේ වගේ දේවල් රූපකාර්ථවත් අවස්ථා විදියට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පද්‍ය පන්තිය ගත්තහම එලිසමය ආරක්ෂා කරලා තියෙන පද්‍ය පන්තියක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ස්ත්‍රී වාචී පද යොදාගෙන තිබෙනවා. ලංකාවේ තියෙන සබාදහමේ සුන්දරත්වය විග්‍රහ කරලා තියෙනවා. සබාදහම ස්ත්‍රියක් ලෙස සලකලා තියෙනවා ස්ත්‍රී වාචී පද යොදා ගනිමින්. ඉතින් අමිශ්‍ර සිංහල ආකාරය බහුලව භාවිතා කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ ලක්ෂණ මේ මගුල් ගීය පද්‍ය පන්තියේ ඉස්මතු වෙලා අපිට පේනවා. ඉතින් ඒ වගේ කරුණු ඉස්මතු කරමින් ඔයාලට රසාස්වාදය කිරීමේ හැකියාව තියෙනවා. මම හිතනවා ඔයාලට මේ මගුල් ගීය පද්‍ය පන්තියේ අන්තර්ගතය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. මම මේ පද්‍ය පන්ති පැහැදිලි කරන්නේ ඉතාමත් සරල ආකාරයෙන් ඔයාලට තේරුම් ගැනීමට පහසු වන ආකාරයෙන්. ඉතින් විචාර ප්‍රශ්න ලිවීමේදී රසාස්වාදය ලිවීමේදී මේ කරුණු ඉතාමත් ඉවහල් වෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලට ගැටලුවක් තියෙනවා නම් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. ඒ වගේම channel එක බලන්න යාළුවන්ටත් ෂෙයා කරන්න. නැවත ඊළඟ පාඩමෙන් අපි හමු වෙමු. සුබ දවසක්.